තෙරුවන් සරණයි සෑම දෙනාටම. ගිනිගෙන දැවෙන සිත් ආදරය කරුණාව මෛත්‍රියෙන් පුරවා ගන්නට මඟ පෙන්වන මේ අපි නිවෙනු නාලිකාවට ඔබව පිළිගන්නේ උතුරා යන මෛත්‍රියකින්. ಜಾති ભેදයෙන්, ආගම් ભેදයෙන්, කුලමල ભેදයෙන් තොරව මිනිසෙක් මනුෂ්‍ය ජීවියෙක් ලෙස උපන් අපි හැමෝම අපේ ජීවිතවල ඇත්ත දකින්නට උත්සාහ කරමු. සෝබාදහම කියන්නේ මොකක්ද? මම මගේ ජීවිතයේ සෝබාදහමද? ඒකෙන් පරිබාහිර වෙනස් වූ දෙයක්ද? අපි විමර්ශනය කරමු, කතා කරමු. බෞද්ධ ඉතිහාසයේ සාහිත්‍යයේ එන බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙන්ම කවුරුත් දන්න මේ උපමාවෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අවුරුදු 100කට වරක් කන කැස්බෑවෙක් බිත්තර දාන්න මහා සාගරය මතු පිටට එනවා. මේ කන කැස්බෑව පුන්සඳ පායලා තියෙන එක දීප්තිමත් රාත්‍රියක විය සිදුරෙන් අහස දිහා බලලා හඳ දකිනවා. මේ සිදුවීම හරිම අහඹයක්. මේ උපමාවෙන් කියන්නේ මොකද්ද කියලා අපි ගැඹුරින් දකින්නට උත්සාහ කරමු. අපි ජීවත් වෙන මේ ලෝකේ මුළු මහත් සත්ව සංහතියම වර්ගීකරනව පරිේශකයෝ. විවිධාකාර වූ සත්ව කොට්ටාස විතරක් ඉන්නවලු 84 ලක්ෂයක් විතර. ඒක ඇත්තයි වගේ නේද? බලන්නකෝ අපේ වත්තේ එක පස්පිඩැල්ලක් කපන වෙලාවට කොච්චර පණුව වර්ග, කෘමි, වේයෝ, ගැඩවිලෝ, පත්තෑයෝ, හකරැල්ලෝ, කූඹි වර්ග එහෙම ඉන්නවද? ඒ වගේම තමයි අපේ ගෙදර එකතු වෙන ඉඳුල් ගෙනියන ගාබේජ් ට්‍රක් එක බලන්න. ඉඳුල් එකතු වෙන බාල්දිවලම විතරක් පණුව වර්ග කොච්චර ඉන්නවද? අහස දිහා බලනකොට පේනවා පියාසර කරන කුරුල්ලෝ වර්ග, සමනල වර්ග, මැස්සෝ, මදුරුවෝ ඒ වගේ තවත් කොච්චර ඉන්නවද? ජලය ආශ්‍රිතව ජීවින් වගේම තිරිසන් ලෝකයේ දිහා බලන්නකෝ. අපා, දෙපා, බහුපා සත්තු කොච්චර ඉන්නවද? මේ අපේ හැට ගැටෙන අපි දන්න අපේ රටේ විතරයි. මේ සේරම අතුරින් යමක් දෙයක් තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් එකම සත්ව කොට්ටාසය මිනිසා නම් වූ මානව වර්ගයා. ඒ මිනිස් ජනගහනය මුළු පෘථුවියේම බිලියන 8.3. ඒ කියන්නේ මිලියන 830කට ආසන්නයි කියලා කියවෙනවා සංඛ්‍යා ලේඛන. ඒ අතරිනුත් දේශගුණික විපර්යාස තියෙන රටවල් සීතලේ ගැහි ඒ වගේම රස්නෙන් ගින්නෙන් පිච්චි ඒ වගේම යුද කොලාහල වලින් මේ දවස්වල දුක් විඳින අපි දකිනවා. ඒ රටවල් වල ඉපදෙන්නේ නැතිව මේ ධරණිතලයේ මේ ශ්‍රී ලංකාවේ අපි ඉපදෙන්නත් මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. ඒකත් හරියටම අර කන කැස්බෑව පුන්සඳ පායලා තියෙන දවසක විය සිදුරින් අහස දිහා බලනකොට හමු වෙච්ච හඳ දැක්කා වගේ නේද කියලා දකින්න. ඒ කියන්නේ මේ මිනිසත් බව ලැබීමම අහම්බයක්. අපි මේ ලෝකෙට ඉපදිච්ච දවසේ ඉඳන් ජීවිතය නිමා කරන දවස. ඒ කියන්නේ මැරෙන දවසත් එක්ම අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? හැම මොහොතකදීම තොරතුරු data එක රැස් කරනවා. අපි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න මහන්සි වුණා. ඊළඟට උසස් අධ්‍යාපනය. මේක එකිනෙකාට සාපේක්ෂයි. ඊළඟට හොඳ රැකියාවක්. ඊළඟට උසස් වීම වලට ඕන කරන තව දුරටත් ඉගෙන ගන්න. ඒකම විවාහය, ගියක් දොරක්, වාහනය, දරුමල්ලු බැලුවම ඉතින් මුළු ජීවිත කාලයම අපි ගෙවන්නේ එක අරමුණු හඹාගෙන ගිහිල්ලානේ. එක කාල පරිච්ඡේදවලම අපි ඒ සියල්ලම හඹාගෙන යන්න සිද්ධ වුණා. දැන් දරුවන් උස්මහත් කරන්න උගන්වන්න මහන්සි ගන්නවා. ඊළඟට මුණුපුරන්ගේ කටයුතු බලන්නකෝ. ඉපදිච්ච දවසේ ඉඳන්ම කරලා තියෙන්නේ අනුන් වෙනුවෙන්ම වෙහෙසෙන එක. ඒක හරි මහන්සියක් නේද? ඔන්න දැන් දැනෙන්න පටන් ගන්නවා මම මගේ ජීවිතේ මොකද්ද? කොහෙද මේකේ කෙලවර? ඒ ASCII වයසටපත් වෙගෙන එනකොට එන ලෙඩ බලන්න. යම් කෙනෙක්ට මේ ගමන ගැන ටිකක් තේරිලා ඒ ගැන හිතන්න උත්සාහ කරනවා. බිරිඳට, ස්වාමියාට, දරුවන්ට, මුණුපුරන්ට මුළු මහත් සමාජයටම මම සේවය කළාට මං වෙනුවෙන්ම යමක් දෙයක් කරගෙනද තියෙන්නේ. ඔන්න ගිනි ගන්න පටන් ගන්නවා. දවසෙන් දවසට වයසට යන බව තේරෙනකොට
මේ ගිනි ජාලාවක් වෙනවා බුරුබුරා නගින්න. හැබැයි ගොඩක් දෙනෙක්ට මේ දුකත් සැපක් වෙලා ගාණක් නැහැ. නමුත් නුවණැත්තට ඥානවන්තයට මේ ගින්න ගැන දැනෙනවා. මට නිවෙන්න ඕනේ. මගේ මනස නිවා ගන්න ඕනේ. ගිනි ගන්නවා මේ මනස මට නිවා ගන්න ඕනේ. ඒ වගේම තමයි තරුණ වයසේ ඉන්න යම් සමහර කෙනෙක්ටත් මේ ටික දැනෙනවා. මේ අපි ඉන්නේ මහා මුලාවක පැටලි නේද? කොහෙද මේකේ කෙලවර කියලා. ඒකත් හරියට අපි කතා කරපු අහඹ සිදුවීම වගේ හරිම අහඹයක්. අපි කොච්චර හොඳ වැඩ කරනවද? පින් දහම් කරනවා. මොකද මේ හිත සනස ගන්න, හිත නිවා ගන්න කියලා. දානමාන දෙන සංඝරත්නය වෙනුවෙන් කොච්චර දේවල් කරනවද? පන්සල් යනවා, ගාථා කියා වඳිනවා, පිරිත් කියනවා, ධර්මදේශන අහනවා, සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා. මේවා කළාට මේ මගේ ගින්න, මනසේ ගින්න එහෙමමයිනේ. ඒ කියන්නේ සිතිවිලි ජාලාවක් එක තත්පරයකට එනවනේ. ඒ මනෝලෝකවල කිමිද මං සසරට එකතු වෙන හැටි දැන් දැනෙනවා. කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ? අන්න බලන්න. එහෙම මේකෙන් ගැලවෙන්න හිතන උනන්දු වෙන කෙනාට මුළු මහත් අර කියාපු අපි ලෝක මානව සංහතියේ කියපු අර බිලියන 8ක් අතුරෙන් මෙහෙම දැනෙන කෙනෙක් හරියටම මහා පුරුෂයෙක්ම නේද? එහෙමනම් අපි දැන් තේරුම් ගන්න ඕන අහම්මින් ලැබුණු මේ මිනිසත් භවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද්ද මේ ජීවිතය? ජීවත් වෙනවා කියලා කියන්නේ ඇයි? අපි ඉපදුනේ කොහොමද? කොහෙද මේකේ කෙලවරක් තියෙන්නේ? මගේ අම්මා තාත්තත් මේ දේම කරලා මැරිලා ගියා. අතම 100ටත් මේ දේමනේ උනේ. මේ දැනෙන දුක හිතට මනසට කොහොමද ඇති වෙන්නේ? බැරිද මේකෙන් අත් මිදෙන්න? අන්න කල්පනා කරනවා. එහෙමනම් බුද්ධෝත්පාද කාලයක ඉපදිලා අහම්බෙන් ලැබුණු මේ මිනිසත් භවී උපරිම ඵලය අපි නෙලාගත යුතුයි නේද? මේ හිතේ මනසේ තියෙන දුක ගැන අපි අවබෝධ කරගමු. මේ දුකින් සදාකාලිකවම නිවිලා මේ සසර ගමන නිමා කළ යුතුයමයි කියලා අපිට දැනෙන්න ඕනේ. මේ ගැටලු සියල්ලටම පිළිතුරු ලබා දුන්නේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෞතර අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යා යුතුයමයි නේද? එහෙමනම් උන්වහන්සේ පෙන්වලා දුන්න මඟ අපි අඳුනගමු. ඒ ධර්මස්කන්ධය අපි හොඳින් අවබෝධ කරගන්නට උත්සාහ කරන්න ඕනේ. අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගිහි කාලේ සිද්ධාර්ථ තාපසතුමා විදියට පුරා අවුරුදු 6ක් පමණ කාලයක් අපි වෙනුවෙන්ම අනේකාකාර දුක් ගැහැට විඳලා මේ අපිට මතුවෙච්ච ගැටලු වලට විසඳුම් හොයන්න එදා මහන්සි ගත්තා. ඒ කියන්නේ උන්වහන්සේටත් මේ හා සමාන ගැටලු එදා තිබුණා. අපි බෞද්ධ ඉතිහාසය ගැන දන්න හැමෝටම හොඳටම පැහැදිලි. එතුමා ආශ්‍රය නිශ්‍රය කරපු ගුරුවරුන් ගැන. ආලාර කාලාරාම, උද්දකරාම පුත්ත වගේ. ඒ ගුරුවරු මේ ප්‍රශ්නට උත්තර විදියට කියලා දුන්නේ මනස දියුණු කරන්න. පුරා අවුරුදු 6ක්ම මේ ක්‍රමය අත්හදා බලලා උන්වහන්සේට තේරුණා මනස දියුණු කරන්න මේ භව ගමනේ, ඒ කියන්නේ සංසාර සාගරේ ගිලෙනවා. එහෙමනම් කිසිම ගුරුවරයෙක්ගෙන් පිළිතුරු නොලැබිච්ච හින්දා තමන්ම මේකට පිළිතුරු හොයන්න ගුරුවල ජනපදයේ නේරංජනා ගංගාසබඩ බෝධි මූලයේ අසලට ඇවිල්ලා අන්න ආර්ය පරිශ්‍රණය කරන්න පටන් ගත්තා. ගිනිගත් මනසේ ස්වභාවය දැන් තේරුම් ගත්තා. මනස නම් මායාව ගැන කරපු පරිශ්‍රණය තුලින් එදා සිද්ධාර්ථ තාපසතුමා ප්‍රත්‍යක්ෂ කරගත්තා, අවබෝධ කරගත්තා මේ මනස නිකන් හටගන්න දෙයක් නෙමෙයි. ආහාර වලින්මයි පෝෂණය වෙන්නේ. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මේ පංච ඉන්ද්‍රියන් අතෝරක් නැතුව හැම ක්ෂණයකදීම මනසට ආහාර සපයනවා. මේක ක්‍රියාවලියක්. මේ ආහාර සැපයන ස්වභාවික ක්‍රියාවලියක් මිස මම මේකට සම්බන්ධ වෙන්නේ ඇයි? කොහොමද මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ කෙරෙන ක්‍රියාවලිය එහෙම වෙන්න ඉඩ නොදී ඒක වින්දනය කරන්න ගියොත් නේද මම මෙතනට සම්බන්ධ වෙන්නේ. ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාසයට දිවට කයට දැනෙනවා. ඒ වගේම හිතටත් හිතෙනවා. මේවා ස්වභාවික ක්‍රියාවලියක්ම නේද? ඇහැට පේන දේ බලන්න යනකොට නේද මේ සියල්ල හටගන්නේ.
ඇහෙන දේ අහන්න යනවා, දැනෙන දේ දැනගන්න යනවා. ඒ වගේම හිතට හිතෙනවා. ඒකත් ක්‍රියාවලියක් විතරයි. නමුත් අපි ඒ එක සිතුවිල්ලක් අරගෙන ඔන්න හිතන්න පටන් ගන්නෙ ඇයි? අන්න තණ්හාව අවිද්‍යාව දෙක අපට නොදැනීම ක්‍රියාත්මක වෙන හැටි. මේ බව හොඳින් විමර්ශනය කළා උන්වහන්සේ. උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ සිතිවිලි වලින් තමයි මගේ මනස ගිනි අරන් තියෙන්නේ. ඒ සිතිවිලින් නිදහස් වුණොත් ගින්න නිවා ගන්න පුළුවන් කියලා. ඒ ආර්ය පරිශ්‍රණය දිගටම කරගෙන ගිහිල්ලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙමනම් හේතුන් නිසාමයි යමක් දෙයක් කියලා මම අල්ලගන්නේ. උපදින්නේ. මම කරනව නෙමෙයි. ඒ මොහොතේ මේ හේතුන් නිසා දෙයක් යමක් කියලා හටගත්තට ඒ ක්ෂණයේම එය නිරුද්ධ වෙන බව. ඒ කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. මේ පළමු බුද්ධ වචනය තුලම මේ මහා ධර්ම ස්කන්ධයම ගැබ්බෙලා තියෙනවා. එහෙමනම් මේ ආර්ය පරිශ්‍රණය අපිත් අත්හදා බලන්න ඕන නේද? මේ නිවීම අපට තවදුරටත් ලං කරගන්න පුළුවන්ද කියලා. ඒ ෂණයේ ඒ මොහොතේ. එහෙමනම් ගිනිගත් මනසේ ස්වභාවය හොඳින් තේරුම් ගන්න. මේ මනස නම් වූ මායාව මොකද්ද? කොහොමද මේක හටගන්නේ? කොයි වෙලාවේද? මනස පෝෂණය වෙන්නේ කොහොමද? අපි හොඳින් විමර්ශනය කරලා බලන්න ඕනේ. ඇස කන නාසය දිව කය යන මේ පංච ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය. ඒක එහෙම වෙන්න ඉඩ නොදී ඒ කියන්නේ පේන දේ බලන්න යනවා, ඇහෙන දේ අහන්න යනවා, දැනෙන දේ දැනගන්න යනකොට නේද මේ මනස එක ක්ෂණයක් මොහොතක් පාසාම සකස් වෙන්නේ. මේක හරීම සියුම්. ඒ හැම ක්ෂණයකම අවිද්‍යාව කියන මෙහුම්කාරයා මෙන්න මේ ගෙතිල්ල පටන් ගන්නවා. ඒ බව දකින්න ඕනේ. හැම ක්ෂණයකම මමත් මගේ ලෝකයක් එකතු කරගෙන මේ කරන මේ ගෙතිල්ල ගැන අපි දිගටම සාකච්ඡා කරන්න ඕනේ. මේ මොහොත මග අරින්න එපා. සිහිනුවණට අවදි වෙන්න. මේ මොහොත හොඳින් දකින්න. විමර්ශනය කරන්න. ඔබට දැනේවි පේන, ඇහෙන, දැනෙන, හිතන කියන මේක ක්‍රියාවලියක්. ඒක එහෙම වෙන්න දෙන්නේ නැතුව මං සම්බන්ධ වුණොත් නේද මගේ කතාව පටන් ගන්න. මේ මගේ කතාව මුලින්ම කෙටි කතාවක්. ඒ සිටිවිල්ලේ බැහැලා ඒ ගැන කතාව පටන් ගන්නකොට ඒක මනස තුලින්ම නව කතාවක් බවට පත් වෙනවා. ඔන්න දිග්ගස්ස ගත්ත ගමන්ම මගේ අවිද්‍යාව තණ්හාව නිසාම ඔහේ මානසිකාර කර නැති ලෝකයක් මනෝ ලෝකයක් මෙවන හැටි දකින්න. හරියට චිත්‍රපටයක දර්ශන පෙළක් විදියට තමයි මට දැන් දැනෙන්නේ. තරහෙන් ගැටෙනවා, ආදරයෙන් බෙලෙනවා, ඊර්ෂාවෙන් පුපුරනවා. මේ කෙලෙස් ගංගාවේ ගිලිගිලි සසර ගොඩ නගා ගන්නේ මගේම අනවබෝධය නිසා කියලා. සංසාර බන්ධනය කියන මේ හිරගෙයි අපි සදාකාලිකව හිරකාරයෝ වෙලා නේද කියලා අපි කල්පනා කරන්න අපිට දැන් දැනෙන්න ඕන. එහෙමනම් මේ ෂණයේ අවිද්‍යාව කියන නොදන්නකමත් තණ්හාව කියන ඇලීමත් හේතු කරගෙන මගේ මනසේ මනෝමයෙන් ගෙතන මේ ගෙත්තම ගැන අපි හොඳින් අවබෝධ කරගමු, විමර්ශනය කරමු. ඒ විමර්ශනය තුලින් ගෙත්තම ආරම්භ කරනකොටම ඒ කියන්නේ ඒ මොහොතේම ඒ ෂණයේම එකතැන එකවර එකටම ලිහිලිහි යන අන්දම අවසන් වෙන අන්දම අපි දිගටම සාකච්ඡා කරමු. සංකිතේන නිබ්බිදාය. එහෙමනම් අවබෝධයෙන්ම මනස නිදහස් වෙලාම ලබන නිරාමිස අවේදිත අකාලික වූ සුවය තුලින් මතුවන අභ්‍යන්තර සංසිඳීම සමග මුසු වෙච්ච සෝබා දහමේ අසිරිය විඳින්නට මේ ඉදිරිපත් කරන මේ කෙටි සාකච්ඡා කරන ඔබට ශක්තියක් වේවි. මේ channel එක subscribe කරන්න. දිගටම අප සමග රැඳී සිටින්න. හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම යහපතක්ම වේවා.